වෙල්කම් බැක් වයිසස්. අද අපි කතා කරන්න යන්නේ මර්ලින් සහ හොග්වර්ට්ස් අතර දින සම්බන්ධය ගැන. ඔයාලා හැරි පොටර් ෆිල්ම්ස් බලද්දි හෝ පොත් කියවද්දි ඕනතරම් අහලා තියෙන නමක් තමයි මර්ලින් කියන්නේ. අපි පොඩි කාලේ ඉඳන් අහලා තියෙන ආතර් රජතුමාගේ කතාවේ ඉන්න මර්ලින්මද මේ හැරි පොටර් එකේ ඉන්නේ. එහෙමත් නැත්නම් මේ වෙන කෙනෙක්ද? ඊටත් වඩා වැදගත්ම ප්‍රශ්නය තමයි ලෝකයේ බිහිවුණු බලවත්ම මායාකාරය විදිහට සැලකෙන මේ මර්ලින් අපි කවුරුත් ආස කරන හොග්වර්ට්ස් මායා පාසලට ගියාද කියන එක. අද වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරමු. මුලින්ම අපි තේරුම් ගන්න ඕන මේ මර්ලින් කියන චරිතය කොහොමද ගොඩ නැගිලා තියෙන්නේ කියලා. හැරි පොටර් කතාවට එන්න කලින් මර්ලින් කියන්නේ ලෝක ඉතිහාසයේ ජනප්‍රවාද එක්ක බැඳුණු දැවැන්ත චරිතයක්. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ජනප්‍රවාදවල එන ආතර් රජතුමා සහ වටමේසේ නයිට්වරු ගැන තියෙන කතාවල මර්ලින් කියන්නේ නැතුවම බැරි චරිතයක්. මේ පුරාවෘත්තවලට අනුව මර්ලින් කියන්නේ ආතර් රජතුමාගේ ප්‍රධාන උපදේශකයා වගේම ඊටම බලගතු ඥානවන්ත මායාකාරයෙක් වෙනවා. ඔහු ඌත්තර රජතුමා රජ කරන කාලෙත් රාජ සභාවේ ඉඳලා තියෙනවා. සමහර කතාවලට අනුව කියවෙන්නේ මර්ලින් කියන්නේ මනුෂ්‍ය කාන්තාවකට සහ යක්ෂයෙක්ට දාව ඉපදුන කෙනෙක් කියලා. ඒ නිසා තමයි ඔහුට උපතින්ම අద్භූත බලයක් ලැබිලා තියෙන්නේ. දැනට BBC නාලිකාවේ නිකුත් වුණ මර්ලින් සීරීස් එක ගැන අමතක කරන්න. මොකද ඒකේ ඉන්න මර්ලින් කියන්නේ ගොඩක් නිෂ්පාදකවරුන්ගේ පරිකල්පනයක් විතරයි. ඒ TV සීරීස් එක ගැන channel එකේ දාලා තියෙන reviews description එකෙන් ගන්න පුළුවන්. ඉතින් මර්ලින්ගේ චරිතය කොච්චර ප්‍රසිද්ධ වුණාද කියනවා නම් JK රෝලින් එයාගේ හැරි පොටර් යුනිවර්ස් එක නිර්මාණය කරනකොටත් මේ මර්ලින් කියන චරිතය එකට ඇතුළත් කරගත්තා. හැබැයි නිකන් කෙනෙක් විදිහට නෙවෙයි. හැරි පොටර් ලෝකයේ ඇතුලේ වොල්ඩමෝට් ඩම්බල්ඩෝ වගේම ජීවත් වුණු ඊටත් වඩා බලවත් චරිතයක් විදිහට තමයි මර්ලින්ව හඳුන්වන්නේ. හැරි පොටර් කතා මාලාවේ Order of Merlin කියලා සම්මානයක් හඳුන්වලා තියෙනවා. ඒක මායා ලෝකයේ දෙන ඉහළම සම්මාන වලින් එකක්. ඩම්බල්ඩෝටත් මේක ලැබිලා තියෙනවා. ඒ වගේම හැරි පොටර් කතාවේ චොකලට් ෆ්‍රොග් කාඩ්ස් වල පවා මර්ලින්ගේ රූපය තියෙනවා. ඉතින් මෙච්චර වැදගත් චරිතයක් වුණ මර්ලින් ඇත්තටම හොග්වර්ට්ස් ගියාද කියන එක ලොකු ප්‍රශ්නයක්. මර්ලින්ගේ පුරාවෘත්තය ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවස තරම් ඈතට යනවා. ඒ කියන්නේ හොග්වර්ට්ස් හදන්නත් සියවස් ගානකට කලින් තමයි මර්ලින් ඉඳලා තියෙන්නේ. නමුත් JK රෝලින්ට ඕන වුණා මර්ලින්ව ජනප්‍රිය චරිතයක් විදිහට එයාගේ කතාවට එකතු කරගන්න. එයා තීරණය කළා හොග්වර්ට්ස් හදන එක මධ්‍යකාලීන යුගයේදී කරන්න. ඒකට විවිධ හේතු තියෙනවා. මෙන්න මේ ප්‍රශ්න නිසා තමයි පුරාවෘත්තයේ මර්ලින් සහ JK රෝලින් නිර්මාණය කරපු මර්ලින් චරිතය එක්ක ප්‍රශ්නයක් ඇති වෙන්නේ. හැරි පොටර් යුනිවර්ස් එකට අනුව මර්ලින් කියන්නේ හොග්වර්ට්ස් පාසලේ ඉගෙනගත ශිෂ්‍යයෙක්. මම කලින් කිව්වා වගේ සාමාන්‍ය ඉතිහාසයේ මර්ලින් ඉන්නේ 10 වෙනි සියවසට කලින් වුණාට රෝලින් හැරි පොටර් යුනිවර්ස් එකේදී මර්ලින්ගේ උපත තරමක් පසුපසට ගෙනල්ලා තියෙනවා. හැරි පොටර් ලෝකයේ ඉන්න මර්ලින් හොග්වර්ට්ස් ආරම්භ කරපු මුල් කාලයේම වගේ පාසලට ඇතුළත් වුණු ශිෂ්‍යයෙක් කියලා සඳහන් වෙනවා. සමහර විට ඔහු හොග්වර්ට්ස් වල ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායම් වලින් එකක හිටපු කෙනෙක් කියලා අනුමාන කරන්න පුළුවන්. හොග්වර්ට්ස් ෆවුන්ඩර්ස්ලා 4 දෙනාගෙන් කෙනෙක් වෙන සලසා ස්ලිදරින් මර්ලින්ට ඉගැන්නුවා කියලාත් සඳහන් වෙනවා. මර්ලින් හොග්වර්ට්ස් ගියා නම් එයා තේරීපත් වුණු නිවාසය මොකද්ද? ඉතිහාසයේ හිටපු බලවත්ම මායාකාරයා වුණ මර්ලින් අයිති උනේ ස්ලිදරින් නිවාසයට. මේක තරමක් පුදුම සහගතයි. මොකද අපි හැරි පොටර් බලද්දී නිතරම දකින්නේ ස්ලිදරින් කියන්නේ නපුරවා ඉන්න තැනක් විදියට. වොල්ඩමෝට්, මැල්ෆෝයි පවුල, බෙලැක්ට්‍රික්ස් මේ හැමෝම ස්ලිදරින් නිවාසයේ. ඒ වගේම ස්ලිදරින් නිවාසයේ නිර්මාතෘ වුණ සලසා ස්ලිදරින් කියන්නේ මගල්ලා ගැන ලොකු වෛරයකින් හිටපු කෙනෙක්. මගල්ස්ලා කියන්නේ මායා බලය නැති අයට. හැබැයි මර්ලින් ස්ලිදරින් හවුස් එකේ හිටියට ඔහු විශ්වාස කරේ මායාකාරයෝ සහ සාමාන්‍ය මිනිස්සු සාමයෙන් එකට ජීවත් වෙන්න ඕන කියන එක. ඔහු මගල්ස්ලාට උදව් කරා. ඒකම තමයි හේතුව ඔහු Order of Merlin කියලා සංවිධානයක් හදන්නත්. මේකෙන් අපිට පේන ලොකු දෙයක් තියෙනවා. ඒ තමයි ස්ලිදරින් හවුස් එකේ ඉන්න හැමෝම නරකයි නෙවෙයි කියන එක. මර්ලින්ව හඳුන්වන්නේ Prince of Enchanters කියලා. හොග්වර්ට්ස් ඉගෙන ගන්න කාලේ ඔහු විශේෂ දක්ෂතාවයක් පෙන්වුවේ චාම්ස් විෂයට. ඔහුගේ හැකියාවන් කොච්චර ඉහළද කියනව නම් ඔහු මිය ගියාට පස්සෙත් ඔහුව සිහිපත් කරන්න තමයි Order of Merlin කියලා සම්මානය හැදුවේ. ඒ වගේම චොකලට් ෆ්‍රොග් කාඩ්ස් වල සඳහන් වෙන විදියට ඔහු තමයි most famous wizard වෙන්නේ. මර්ලින් වයසට ගියාට පස්සේ ආපහු හොග්වර්ට්ස් වලට ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. ඒ ඇවිල්ලා ඔහු තමන්ගේම සිතුවමක් පාසල් බිත්තියක එල්ලනවා. මර්ලින්ට ඕන වුණා තමන් නැති කාලයක වුණත් තමන්ගේ දැනුම අනාගත පරම්පරාවට ලබා දෙන්න. දැන් අපි බලමු හැරි පොටර් යුනිවර්ස් එකේ මර්ලින් ගැන තියෙන සාධනීය පැති සහ දුර්වලතා මොනවද කියලා. මුලින්ම කතා කරමු සාධනීය ලක්ෂණ ගැන. අංක 1 තමයි ස්ලිදරින් කියන්නේ නරක අයට විතරක් නෙවෙයි කියන එක මර්ලින් හරහා JK රෝලින් ඔප්පු කරලා තියෙනවා. මේක කතාවට ලොකු ගැඹුරක් එකතු කරනවා. අංක 2 තමයි අපිට හුරු පුරුදු ආතර් රජතුමාගේ කතාව හැරි පොටර් ලෝකයට සම්බන්ධ කිරීම නිසා හැරි පොටර් යුනිවර්ස් එකේ තියෙන රියලිස්ටික් බවත් වැඩි කරනවා. අංක 3 තමයි හැරි පොටර් ලෝකයේ ඉන්න ළමයින්ට අනුගමනය කරන්න පුළුවන් හොඳ වීරයෙක් මර්ලින් හරහා ලැබෙනවා. ඊළඟට කතා කරමු දුර්වලතා ගැන.
මම මුලින් කිව්වා වගේ ඓතිහාසික මර්ලින් සහ හොග්වර්ට්ස් මර්ලින් අතර කාලරාමයේ පැටලිල්ලක් තියෙනවා. සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක්ට මේක ටිකක් තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. ජේ.කේ රෝලින් මේක වෙනස් කළේ ඇයි කියන එක සමහර අයට ප්‍රශ්නයක්. ඒ වගේම තමයි ෆිල්ම්ස් වල මර්ලින් ගැන නිකම්ම නමක් විදිහට කියවෙනවා විතරයි. ෆැන්ටස්ටික් බීස්ට් වගේ අලුත් ෆිල්ම් එකකවත් මර්ලින් ගැන වැඩිපුර යමක් සඳහන් වෙන්නේ නැහැ. ඔයාලා මේ මර්ලින්ගේ චරිතයට ආස නම් බලන්න පුළුවන් කතා කිහිපයක් කියන්න. අංක 1 තමයි මර්ලින් TV සීරීස් එක. මේක නම් ගොඩක් අය බලලා ඇති. මර්ලින්ගේ තරුණ කාලේ සහ ආතර් රජතුමා එක්ක තිබුණු මිතුදම ගැන හරිම ලස්සනට මේකේ පෙන්නනවා. අංක 2 තමයි King Arthur Legend of the Sword. මේක ටිකක් වෙනස්. මොඩර්න් ඇක්ෂන් ස්ටයිල් එකට තමයි කතාව යන්නේ. අංක 3 තමයි The Sword in the Stone කියලා කියන්නේ. පොඩි ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් බලන්න පුළුවන් මර්ලින්ගේ ක්ලාසික් කාටුන් එකක්. ඔන්න ඕක තමයි මර්ලින්ගේ සම්පූර්ණ කතාව. සාරාංශයක් විදිහට ගත්තොත් ඔව් හැරි පොටර් යුනිවර්ස් එකට අනුව මර්ලින් හොග්වර්ට්ස් ගියා. ඔහු හිටියේ ස්ලිදරින් හවුස් එකේ. ඒ වගේම ඔහු මගල්ස්ලා සහ මායාකාරයෝ අතර සාමය වෙනුවෙන් කැපවුණු ශ්‍රේෂ්ඨ චරිතයක්. ඔයාලා මොකද හිතන්නේ මර්ලින් ස්ලිදරින් හවුස් එකේ හිටපු එක ගැන? පහලින් අදහසක් එකතු කරන්න. විසාඩින් වර්ල්ඩ් එකට අදාළ තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. Until then, peace.